රණවිරුවන්ට නරකම කාලයක්. නෑ හැබැයි එකක් තියෙනවා. අපේ මහින්ද මහත්තයා කාලේ අපිට තවමත් රණවිරුවම තමයි සොල්දාදු වුණාට මට කියන්න ඕන මම අපි බලයට ආවම අනුරාධපුරේ මම රණවිරු සංසදය හදනවා. රණවිරුව වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියලා ඕගොල්ලෝ කියන්න මම නෙවෙයි. ඕගොල්ලෝගේ අවශ්‍යතාව ඕගොල්ලෝ වේදනාව දන්නේ ඕගොල්ලෝ මිසක් මම නෙවෙයි. මට අහන්න හිතුන කපුලයි කියලා. ඒත් මම දන්නේ නැහැනේ මොකද කියලා. මට සැකයක් තිබුණා. ඒකයි මම අහන්නතෝ පාඩයක්. බොහොම සමාවෙන්න ඕන. අපි වැඩ කරමු. තිස්සකුට්ටි මහත්තයාගේ රණවිරු වේදනාව දැක්කට පස්සේ අපේ හිතට සෑහෙන දුකක් දැනෙනවා. නමුත් මේ රණවිරු වේදනාව ඇත්තටම තිස්සකුට්ටි මහත්මයාගේ හිතේ ඇතිවන එකක්ද එහෙම නැත්නම් කපටිකමකට කරන වැඩක්ද කියන එක ගැන අපි දෙවරක් හිතලා බලන්න ඕන. මොකද මේ විදියට කෑමොර දෙන තිස්සකුට්ටි ආරච්චි පෙනී සිටින ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව 2020 වෙනකොට රණවිරු ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න කිසිම සූදානමක් තිබුණේ නැහැ. මේ ඔබට පෙනෙන ස්ක්‍රීන්ෂොට් එකෙන් පැහැදිලි වන්නේ ඒ தත්ත්වය 2020 වෙනකොට කැබිනට් පේපර් එකක් දාන්නවත් මොවුන්ට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. අපිට තේරෙනවා මේ ආකාරයෙන් තිස්සකුට්ටි මහත්මයා මේ විදියට රණවිරු දඩයම සහ රණවිරු ප්‍රශ්න ඉදිරියට දාගෙන එන්නේ මොන වගේ අරමුණකටද කියන එක. අම්මගේ රෙද්ද අර ඵලයන් බයන්න මම ඒ අපේ නායකතුමා සංවිධානය කළ තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහය ඉවර කළා වාහනේට නගිනකොට එක පෝස්ට් එකකට විතරක් 40000ක් හා ගහලා තිබුණා. දිලිත් ජයවීර වෙන්න ඉන්න ජනාධිපතිතුමා එහෙම හිතනවා නම් JVP සෝෂල් මීඩියා ටීම් එකක් විසින් ඔහුගේ පෝස්ට් වලට හාහා රියැක්ෂන්ස් ප්‍රමාණය වැඩියෙන් දානවා ක්ලික් ෆාම් සෙට් කරගෙන හාහා දානවා කියලා හිතනවා නම් දිලිත් ජයවීර අද වෙනකනුත් මේ සමාජයේ දේශපාලන හැසිරීම කිසිම විදියකින් තේරුම් අරගෙන නැහැ. තේරුම් අරගෙන තියෙනවා කියලා පේන්නේ නැහැ. දිලිත් ජයවීර මේ වෙද්දි නෙලා ගනිමින් පවතින්නේ 2019ට කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති කරන්න ඔහු කරපු තුච්ච නින්දිත නයිනට වීම සහ පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කිරීම ඒ වගේම කොවිඩ් කාලේ ඇන්ටිජන් වලින් හොරා කෑම සිංහල ජාතිය සහ මුස්ලිම් වරු අතර ප්‍රශ්න ඇති කිරීම වැනි දේවල් තුලින් වපුරපු දේවල් වල අස්වැන්න තමයි මේ මොහොතේ නෙලා ගනිමින් සිටින්නේ. දිලිත් ජයවීර කියන්නේ මොන විදිහේ ත්‍රාඩ තුප්පැහි මිනිසෙක්ද කියන එක ශ්‍රී ලංකාවේ බහුතරයක් මේ වෙද්දි දැනගෙන ඉන්නේ. දිලිත් ජයවීර හිතනවා නම් මිනිස්සු ඒ දේවල් අමතක කරලා දිලිත් ජයවීර වගේ ත්‍රාඩයෙක්ව ජනාධිපති කරන්න පෙළගැහෙයි කියලා දිලිත් ජයවීර හිතන දේවල් කවදාවත් වෙන්නේ නැහැ. ඔහු ඇඩ්වර්ටයිසින් ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් නිසා ඔහු සිතනවා ඇති මිනිස්සුන් වෙනත් දේවල් ඔළුවට දැමීම තුලින් ඔහුගේ ජීවිතේ ඔහුගේ දේශපාලන ජීවිතේ කළු පැල්ලම් මකා ගන්න පුළුවන් වෙයි කියලා. නැහැ. ඔහු කවදාවත් එහෙම හිතුවට එහෙම දේවල් කවදාවත් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු Taman වැටි සිටි අමාරු කාලයට හේතු පුද්ගලයන්ව කවදාවත් අමතක කරන්නේ නැහැ.